Hello guys, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩියෝෂන් වෙතින් අරන් එන අලුත්ම වීඩියෝ එකකට. අද අපි බලමු කොහොමද ඔයාගේ Facebook page එකේ ඉන්න admin කෙනෙක්ව සාර්ථකව අයින් කරගන්න කියලා. මේ 2026 අප්ඩේට් වලින් පස්සේ මේක කරගන්න විදිය අපි අද වීඩියෝ එකෙන් බලමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා අලුතෙන් page එකක් buy කරොත් හරි නැත්නම් දැනට ඉන්න admin කෙනෙක් අයින් කරගන්න ඕනේ වුණොත් හරි සාර්ථකව මෙන්න මේ විදිහට තමයි 2026 දී අයින් කරගන්නේ. ඔයා ඉස්සෙල්ලාම page එකට log වෙන්න මේ විදිහට. page එකට switch වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි page එක ඇතුළට ඊට පස්සේ dashboard එක පෙන්වන්නේ. ඊට පස්සේ ඔයා මෙතනින් මේ විදිහට page එක තියෙනවා උඩ තිත් තුනක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ. මේ pencil icon එකත් එක්ක මේ පැත්තේ තිත් තුනක් වගේ තියෙනවා. search bar එකට මේ පැත්තේ අන්න එතනට යන්න. ඒ තිත් තුන උඩ ක්ලික් කරපු ගමන් මෙන්න මේ විදිහට page setting කියලා ලිස්ට් එකක් එනවා. මෙන්න මෙතන උඩම තියෙනවා page status කියලා එකක් උඩ manage කියන එකට පහළ පැත්තේ. අන්න ඒකට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා page status කියලා එකක්. මේක චුට්ටක් පාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා දෙවෙනි කොටුවේ පළවෙනි ඊටම තියෙනවා manage admins කියලා. අන්න ඒකට යන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් දැනට ඔයාගේ page එකේ admin තියෙන account එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අලුතෙන් admin කෙනෙක් දාගන්න ඕන මෙතන උඩ add now කියන එකෙන් තමයි admin කෙනෙක් දාගන්නේ. මම අද කරන්න යන්නේ දැනට ඉන්න admin කෙනෙක්ව අයින් කරන්න. ඊට පස්සේ දැන් මෙතන මම Shane කියලා account එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක අයින් කරගන්න තමයි යන්නේ. ඒකේ දකුණු පැත්තේ මාර බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තිත් තුනක් තියෙනවා. අන්න ඒ තිත් තුන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට යටින් තියෙනවා remove from page කියලා. අන්න ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාගේ account එකේ password එක ඉල්ලනවා. ඒ කියන්නේ ඔයාගේ profile එකේ. ඔයා මේ FB එකට login වෙලා ඉන්න page එක තියෙන profile එකේ password එක මෙතනට දෙන්න. ඊපස්සේ මම මේ විදිහට මගේ password එක මෙතනට දෙනවා. password එක මෙතනට දුන්න ගමන් ඔයාගේ මේ account එක හදලා තියෙන email එකට හරි නැත්නම් phone number එකට හරි අංක 6ක වගේ code එකක් යනවා. අන්න ඒක අපි මෙතනට දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මගේ ඊමේල් එකට තමයි දැන් මෙතන කෝඩ් එක ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙතනින් මේ විදිහට ඒ කෝඩ් එක දෙන්න ඕන. ඊට පස්සේ දැන් බලමු ඊමේල් වලින් ඇවිල්ලාද කියලා. ඔන්න දැන් මාකේ උඩින් ඊමේල් එකක් ආවා. අංක 8ක විතර කෝඩ් එකක් තියෙනවා. ඒ කෝඩ් එක මම මෙතනින් මේ විදිහට දෙනවා. ඒක දීලා මෙතන මේ පහලින් කන්ටිනියු කියලා තියෙනවා. නිල් පාටෙන් ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ ආයෙත් ඔයාගෙන් සමහර විට password එක ඉල්ලයි ඔයාගේ profile එකේ. අන්නේ password එක ආයෙත් මෙතනින් දෙන්න. සමහරවිට එකපාරක් වගේ තමයි ඉල්ලන්නේ. සමහරවිට දෙපාරක් වගේ ඉල්ලනවා. ඊට පස්සේ ඒක දීලා මෙතනින් confirm දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සාර්ථකව ඔයාගේ account එකෙන් ඒ admin account එක අයින් වෙලා තියෙනවා. ඉතින් අපි ඉස්සර වගේ මෙතනින් මේ විදිහට මේ admin කෙනෙක් අයින් කරගත්තට පස්සේ මෙතනින් admin අයින් වෙලාම යන්නේ 100%ක්ම දැන් ඔයා මේ විදිහට ආයෙත් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා බැලුවොත් පිටිපස්සට ගිහිල්ලා මැනේජර් මෙතනට බැලුවොත් මෙතන account එක පෙන්නනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා හරියටම අයින් වෙලා නැහැ කියන එක. හරියටම අයින් වෙන්න නම් මේ Shane කියන පුත්කරයා කියන්නේ ඔයා admin විදිහට අයින් කරපු පුත්කරයා එයාගේ profile එකෙන් මේක accept කරන්න ඕනේ. අයින් වෙනවා කියන එක. තහවුරු කරාම තමයි මෙතනින් හරියටම අයින් වෙන්නේ. එහෙම නැතුව අයින් වෙන්නේ නැහැ කලින් වගේ. කලින් නම් මෙතනින් අයින් කරාම අයින් වෙලා යනවා. ඒත් දැන් මේ වගේ security ගොඩක් නැති නිසා එහෙම අයින් කරන්න බෑ. දැන් අපි බලමු Shane කෙනෙක් කෙනා එයාගේ account එකට ගියාම කොහොමද පෙන්වන්නේ කියලා. ඊට පස්සේ දැන් මම මේ account එකට log වෙනවා. ඒකෙන් දැන් අයින් කරපු කෙනාගේ account එකට තමයි දැන් මම මේ විදිහට යන්නේ. අයින් කරපු කෙනාගේ account එකට දැන් මම මේ විදිහට log වුණාට පස්සේ notification වල උඩින්ම එවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ එක්කෙනෙකු විසින් අපේ page එකෙන් අයින් කරලා තියෙනවා කියලා. අන්න ඒ notification එක උඩ click කරගන්න ඕනේ. ඒක click කරගත්තාට පස්සේ මේ විදිහට පල්ලෙහාට එන උඩ ආයේ page එක පෙන්නනවා. ඒ page එක පහළට යනකොට මෙතන තියෙනවා review request කියලා එකක්. අන්න ඒක දෙන්න ඕනේ. මෙතන deadline කියන එක දුන්නොත් ඔයා මේ admin විදිහට අයින් කරන්න බැරි වෙනවා අර පුද්ගලයාට. දැන් මම මෙතනින් admin විදිහට මට අයින් වෙන්නත් ඕන නිසා අර අයින් වෙන්න කියපු නිසා මම මෙතනින් review request කියන එක දෙනවා. ඒක දුන්නාට පස්සේ මම මේ වගේ තැනකට තමයි යන්නේ. එතනින් ආයෙත් accept කරන්න ඕනේ. කියන්නේ කැමතිද නැද්ද කියලා අහනවා. මෙතන admin විදියට තියෙන එක අයින් වෙන නිසා accept කියන එක දෙනවා. මෙතනින් මේ password එකේ පුත්කලයෙන් දුන්නාට පස්සේ එතනින් සාර්ථකව
අයින් වෙලා යන මේකට අර වගේම කෝඩ් එකක් ඉල්ලනවා. ඒ WhatsApp කෝඩ් එකත් මෙතන මේ විදිහට දුන්න ගමන් දීලා වෙලා මෙතනින් මේ විදිහට කන්ෆර්ම් කරන්න ඕනේ. මේ විදිහට ආයෙත් ප්‍රොෆයිල් එකේ පාස්වර්ඩ් එක දෙන්න ඒකත් මෙතනින් දීලා කන්ෆර්ම් දෙවපු ගමන් මෙන්න දැන් වැටෙනවා ඔයා ඔය page එකේ admin විදියට මේ තිබුණ එක අයින් වෙලා යනවා කියලා. දැන් ඔන්න 100%ක්ම අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මට මේ page එකේ සම්බන්ධ කිසිම දෙයක් control කරන්න බෑ. මෙතන උඩින් වැටලා තියෙනවා මේ අයින් වෙලා ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඔන්නෝම තමයි 2026 අප්ඩේට් වලින් පස්සේ admin කෙනෙක්ව සාර්ථකව අයින් කරගන්න. ඒ කියන්නේ දැන් අපිට කලින් වගේ තන කැමැත්තෙන් admin කෙනෙක්ව අයින් කරන්න බෑ. එයාගේ කැමැත්තත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඕක තමයි අලුත් අප්ඩේට් වලින් පස්සේ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඕකත් බලලා admin කෙනෙක් විදියට දීලා කියනවා නම් එයාට මේ වීඩියෝ එක පෙන්නලා මේ විදියට කරන්න කියලා admin කෙනෙක් සාර්ථකව අයින් කරගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න. මේ වගේ වටිනා වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.